හලෝ පුංචි යාළුවනේ. අද කතාව තමයි සිංහයා සහ මීයා. ඔන්න එකමත් එක කාලෙක කැලේ රජ කරන සිංහයෙක් හිටියා. ඉතින් එක දවසක් මේ සිංහයා ගසක් යට හොඳට නිදාගෙන හිටියා. ඔන්න පුංචි මී පැටියෙක් මේ සිංහයා නිදාගෙන ඉන්නවා දැක්කා. ඉතින් මේ මී පැංචා මේ නිදන් ඉන්න සිංහයාත් එක්ක සෙල්ලම් කරන්න හිතුවා. ඉතින් මේ මී පැංචා සතුටින් සෙල්ලම් කරා. හැබැයි ඉතින් සිංහයා නම් මේක දන්නේ නැහැ. ඔහුට හොඳටම නිින්ද ගිහිනුයි තිබුණේ. ඉතින් ඔන්න එකපාරටම මේ සිංහයා අවදි වුණා. ඔහු මේ මී පැංචාව අල්ලගත්තා. මේ මී පැංචා ගොඩාක් බය වුණා. සිංහයාගෙන් සමාව ගත්තා. අනේ මට සමාවෙන්න. මම ආයෙත් මෙහෙම සෙල්ලම් කරන්නේ නැහැ. මට යන්න දෙන්න. කවදා හරි මගෙන් උදව්වක් ඕනේ වුණොත් මං උදව් කරන්නම් ඔයාට. ඉතින් මේ මී පැංචා උදව් කරන්නම් කිව්ව නිසා සිංහයා මේ මී පැංචාට සමාව දෙනවා. මම දැන් ඔයාලට යන්න දෙන්නම්. හැබැයි මේ වගේ වැඩ ආයෙ කරන්න එපා. ආයෙ මේ වැඩක් කරොත් මම මගේ ආහාර විදියට ඔයාව ගන්නවා. ඉතින් මේ මී පැංචා ඉක්මනින් මෙතනින් යනවා. ඔන්න ටික දවසකට පස්සේ සිංහයා කැලේ ඇවිදිමින් හිටියා. ඉතින් දඩයම්කාරයෝ මේ සිංහයාව අල්ලගන්න උගුලක් අටවලයි තිබුණේ. ඉතින් මේ සිංහයා මේ උගුලට අහු වෙනවා. සිංහයා ගොඩාක් උත්සාහ කරනවා මේකෙන් එළියට එන්න. ඉතින් මේ වෙලාවේ මේ දඩයක්කාරයෝ දෙන්න මෙතනින් පිට වෙලා යනවා. ඉතින් මේ වෙලාවේ මේ සිංහයා උදව් ඉල්ලලා කෑ ගහනවා. මේක අර පුංචි මේ පැටියට ඇහෙනවා. සිංහ රජුලුව කරදර එක වගේ මං යන්න ඕනේ ඔහුට උදව් කරන්න. ඉතින් ඔහු ඉක්මනින් සිංහයා ළඟට යනවා. මී පැංචා මේ උගුල තමන්ගේ දත් වලින් හපනවා. ඉතින් ඔන්න අන්තිමට සිංහයා මේ උගුලෙන් බේරෙනවා. බොහොම ස්තුතියි මී යාළුවේ. මං ආයෙ ඔයාට කරදරයක් කරන්නේ නැහැ. ඔයා මේ කැලේ රජුරුවන්ගේ ජීවිතේ බේරුවා. ඔයා තමයි දැන් මේ කැලේ පුංචි කුමාරයා. බොහොම ස්තුතියි රජතුමනි. මම දැන් ගිහින් එන්නම්. කොහෙද යන්නේ? මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නකෝ. ඉතින් සිංහයා මෙහෙම කිව්ව නිසා මේ මී පැංචාට ගොඩාක් සතුටුයි. ඉතින් මී පැංචා ගොඩාක් සතුටින් සෙල්ලම් කර කර හිටියා. මේ වෙලාවේ අර දඩයම්කාරයෝ දෙන්න ආපසු එනවා. ඉතින් මේ සිංහයයි මී පැංචයි ඔවුන් දෙසට ගියා. සිංහයා එනවා දැකලා මේ දඩයම්කාරයෝ දෙන්න වේගෙන් දුවන්න පටන් ගත්තා. මේක දැකලා සිංහයාට සහ මීයාට ගොඩාක් සතුටුයි. ඉතින් දැන් මේ දෙන්න හොඳ යාළුවෝ වුණා. ඉතින් යාළුවනේ අපි තවත් රසවත් කතාවකින් හමු වෙමු. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.